දැරණියගල නූරිවත්තේ පාතාලයේ රජ කෙරුමා වූ නූරිවත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කරන ලද දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්තකොට චූටියාගේ පාතාල කෙරුම් පිළිබඳව අද පාතාලේ ආයුධයට ආයුධයෙන් උණ්ඩයට උණ්ඩයෙන් ලේට ලෙයින් පලිගන්නා බිහිසුම් පාතාලයේ අඳුරතම සිදුවීම් පාතාලේ දැරණියගල ප්‍රදේශයේ වසාගෙන සිටි පාතාලයේ අමානුෂික මිලේච්ඡ ඝාතනයට ලක් වූ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනයට ලක්වන විට ඒ මහතා එම වත්තේ අධිකාරී ධූරයට පැමිණ මාස 6ක් පමණ ගතවන විට ඔහු මෙසේ ඝාතනයට ලක් කළ පාතාල කණ්ඩායමේ නායකත්වය ගෙන සිටියේ නූරි වතු අය පමණක් නොව එම ප්‍රදේශයේ සියලුම පදිංචිකරුවන්ගේ ජීවිතවලට මහා තර්ජනයක් බවට පත්ව සිටි දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චාම්පික විජේසේකර නොහොත් අත්තකොටා විසිනි මොහු නූරි වතු අයේ සේවකයන් බියවද්දා එහි වතු අධිකාරීවරුන්ට තර්ජන එල්ල කරමින් ඔවුන් පළවා හරිමින් එම වත්තේ පාලනය ඔහු යටතටගෙන කටයුතු කළේ. මොහුගේ මෙම ක්‍රියා සම්බන්ධව දැරණියගල පොලිසියට පැමිණිලි කරත් එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ඇතැම් පොලිස් නිලධාරීන් කළේ පැමිණිලි කිරීමට ගිය පුද්ගලයා පිළිබඳ තොරතුරු ඒ අවස්ථාවේම අත්තකොටාට ලබා දීමයි. පැමිණිලි කිරීමට ගිය පුද්ගලයාට ඉන් අනතුරුව සිදුවන්නේ අත්තකොටා සහ ඔහුගේ ගෝල බාලයන්ගේ පහර කෑමට හා අමානුෂික වදවලට ලක්වීමටය. නූරි වතු අයේ තේ කර්මශාලාවේ තේකොළ තේ දළු අවශ්‍ය පරිදි බලහත්කාරයෙන් ලබා ගනිමින් එම වතු අයේ වටිනා ගස් කොළන් කපා ගනිමින් කප්පම් ගනිමින් අත්තකොට චූටියා ගෙන ගියේ මැර ක්‍රියා නිසා මෙම වතු අයේ සේවකයින්ට හරිහැටි වැටුපක් ලබා ගැනීමට නොහැකි විය. එයි ජනතාව සෑම විටම ගත කළේ මහා බියකිනි. මෙවැනි තත්ත්වයන් තුළ නූරි වතු අයේ ආදායම බිඳුවට බැස ගොස් තිබිනි. එම වත්තේ අධිකාරී ධූරයට පත්ව ගිය අධිකාරීවරුන් ගණනාවක් අත්තකොටා චූටියාගේ පහර දීම හා තර්ජන නිසා ඉන්නිපත් විය. අත්තකොට චූටියා එම වත්තේ කොටස් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් ඔහුගේ ඥාතීන්ට ගෙවල් කඩවල් දමා තිබුණි. එහි නූරි වතු අය දවසින් දවසම අභාවයට යම වළක්වා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ ඇමරිකානු සමාගමක් එම වත්තේ භාරකාරත්වය ලබා ගත්තේය. එහි වතු අධිකාරීවරයා වශයෙන් මෙම සමාගම විසින් නිහාල් පෙරේරා මහතා පත් කළේය. නිහාල් පෙරේරා මහතා මෙම වත්තේ අධිකාරීවරයා වශයෙන් පත්ව පැමිණි මුල්ම දින කිහිපය තුළ ඔහු ප්‍රථමයෙන් කළේ මෙම වත්ත විනාශයට පත් කළ පාතාල කණ්ඩායමේ නායකයා වූ අත්තකොට චූටියා හමුවීමට යමයි. නිහාල් පෙරේරා මහතා ඔහුගේ නිවසට ගොස් ඔහු හමු වී මෙම නූරි වත්තයාලී නගා සිටීමේ අවශ්‍ය බව පවසා ඔහුට දෙහි වැඩට පැමිණීමට යෝජනා කළේය. පසුව පෙරේරා මහතා වත්තෙන් පාතාලයට ගලාගේ කප්පම් නතර කළේය. එහි සෙසු සම්පත් කිසිවෙකුටත් බලාත්කාරයෙන් හෝ හොර රහසේ ලබා ගැනීමට ඇති ඉඩකඩ අහුරාලමින් ඊට අවශ්‍ය වැඩකඩලු ඉදි කළේය. මේ ආකාරයෙන් මාස 4ක පමණ කාලයක් ගත වන විට නූරි වතු අය ඉතා ඉහළ තලයේ ආදායම් ලබන තත්ත්වයකට පත් විය. ඒත් මේ වන විට නිහාල් පෙරේරා මහතාට අත්තකොට චූටියාගෙන් බරපතල ලෙස තර්ජන එල්ල වෙමින් පවතිනි. ඔහු ඒ සම්බන්ධ පොලිසියටත් දේශපාලඥයන්ටත් පැමිණිලි කළත් කිසිවෙකු එම තර්ජන මැඩ පැවැත්වීමට පියවර ගත්තේ නැත. එක් අවස්ථාවක අත්තකොට චූටියාගේ ගෝලයන් කීප දෙනෙකු සමග නිහාල් පෙරේරා වතු අධිකාරිවරයාට පහර දී තිබුණි. පොලිසියම පහර දීම ගැනවත් පරීක්ෂණ කළේ නැත. මෙම තර්ජන දිනෙන් දින වැඩි වෙමින් පවතිද්දී නිහාල් පෙරේරා මහතාගේ සැලසුමකට අනුව නූරි වතු අය දිනෙන් දින දියුණු වෙමින් පවතිනි. එම වත්තේ තේකොළ හොඳම තේකොළ බවටත් නූරි වත්ත හොඳම තේ වත්ත බවටත් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය. මේ තත්ත්වය හමුවේ පාතාල නායක චූටියාට තවදුරටත් නූරි වත්ත සූරා කෑමට ඇති වැටකොටු බාධක තවදුරටත් වැඩි වේ. ඔහු කෙසේ හෝ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඔහුගේ ගොදුර කර ගැනීමට බලා සිටියේය. ඒ මිලිච්ඡ අපරාධකරුවා ඔහුගේ ගොදුරට හැගත්තේ 2013 ජූලි මාස 5 වන දිනය. ඒ දින උදේ තවත් සේවකයන් කිහිප දෙනෙකු සමග නිහාල් පෙරේරා මහතා ලබා දී සිටි ආරක්ෂක බටයන් තිදෙනෙකු සමග නූරි වත්තේ කර්මාන්තශාලාවටත් ශ්‍රේෂ්ඨ නිලධාරී කාර්යාලයටත් ගොස් ආපසු පැමිණෙමින් සිටියේය. ඒ වන විට උදේ 8:30 පමණ විය. යම්කිසි කරදරයක ලකුණු පෙන්වමින් එම වත්තේ සේවකයෝද අවට පිරිස්ද නොසන්සුන් තත්ත්වයකට පත්ව ඇති බවක් දක්නට ලැබුණි. අතකොට චූටියාත් පාතාල සගයන් එහා මෙහා යන විට ඒ යම්කිසි බරපතල සිද්ධියකට බව ඔවුන් දනිති. මීට පෙරද එම පළාතේ මෙවැනි බොහෝ දේ සිදු වී ඇත. නිහාල් පෙරේරා මහතා ඇතුළු කිහිප දෙනා බංගලාව දෙසට එන විට උන්ට ගල් වලින් ප්‍රහාරයක් එල්ල විය.
ඔවුන් වෙනත් පැත්තකින් බංගලාව දෙසට එන විට අතකොට චූටිය ඇතුළු කීප දෙනෙක් පළමු නිහාල් පෙරේරා මහතාගේ ආරක්ෂකයින්ට පහර දුන්හ. ඒ සමග නිහාල් පෙරේරා මහතාට පොල්ලකින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සමග ඔහු ඇද වැටුණු වතු අධිකරවරයා තවත් පාතාලයක විසින් පිහියකින් පහර දී කපා දැමූ. ඒ අතර නිහාල් පෙරේරා මහතාට තව පහර දී ඒ මහතාගේ සිරුරේ කොටස් මිලේච්ඡ ආකාරයකින් කපා දමා ඔහු නිර්වත් කර කැප්පත්තයක දමාගෙන ප්‍රදර්ශනය කළේ. මෙම තත්ත්වයට මුහුණ දී නිහාල් පෙරේරා මහතාගේ ජීවිතය බේරා ගැනීමට තරම් අතකොට චූටියා හා ඔහුගේ පාතාල සගයන් සමග හැප්පීමට කෙනෙකුද නොවී. පොලිසියට මෙම අපරාධය ගැන දුරකථන ඇමතුම් ගණනාවක් ගියත් පොලිසිය ඒවා නොසලකා හැර තිබුණි. දසවදදී කපා කොටා දමා අපරාධකරුන් පලා ගිය පසු වත්තේ සේවකයන් එකතු වී නිහාල් පෙරේරා මහතා රෝහලට ගෙන ගියත් ඒ අවස්ථාව වන විට එහි මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි. නිහාල් පෙරේරා වැනි දක්ෂ අවංක නිලධාරියෙකු මේ ආකාරයෙන් මිලේච්ඡ ලෙස ඝාතනය කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගත් උත්සාහය ඉතා මන්දගාමී විය. මේ අපරාධය කළ අත්තකොට චූටියා ඇතුළු කණ්ඩායමේ සැකකරුවන් 24 දෙනෙකු පසුව අත්අඩංගුවට ගනු ලැබිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. රහස් පොලිසිය මොවුන් කොටු කර නොගත්තා නම් තවත් කාලයක් යනතෙක් අත්තකොට චූටියා ඇතුළු සගයන් නිදහසේ සිටින්නට ඉඩ තිබුණි. අත්තකොට චූටියා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් දිනේ දරණීගල ප්‍රදේශයේ ජනතාව පෝස්ටර් ගසා ඔහු කළ තවත් අපරාධවලට දඬුවම් දෙන ලෙස ඉල්ලා තිබුණි. අතකොට චූටියා දේශපාලන හයිය මත දරණීගල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා බවට පත් විය. පසුව ඔහු පරාද විය. ඔහු දරණීගල ප්‍රදේශයේ පුරා සිදු කළ අපරාධ රැල්ල මැඩපැත්වීමට කිසිවෙකුට නොහැකි විය. නූරි වතුආයේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය එවකට රටක් කැළඹූ සිද්ධියක් බවට පත් විය. සමාජයක් ඉදිරිපිට ආරක්ෂාවට ආරක්ෂක බටයන්ද ලබා දී තිබියදී ඔවුන්ට පහර දීන නිහාල් පෙරේරා මහතා අමානුෂික ලෙස ඝාතනය කරද්දී ඔහු බේරා ගැනීමට අවස්ථාවේ කිසිවෙකු නොවිය. නිහාල් පෙරේරා මහතා දක්ෂ වතු අධිකාරිවරයෙකු ඕනෑම වතුආයක් ලාභ ලබන තත්ත්වයට ගෙනීමට ඔහුට අවශ්‍ය වන්නේ මාස කිහිපයකි. වසර 40ක කාලයක් පුරා වැවිලි ශේෂයට කළ ශ්‍රේය අප්‍රමාණය. නිහාල් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් 24 දෙනෙකු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ මහතාගේ ඝාතනය ඇසින් දුටු සාක්ෂිද ඇතුළත් වුන් කළ අපරාධය ඔප්පු කිරීමට සාක්ෂි බොහෝ ලැබී තිබුණි. අවුරුදු 2කමාරකට වැඩි කාලයක් අවිස්සාවේල මහා අධිකරණයේ මෙම ඝාතන නඩු විභාග වී මෙම නඩු තීන්දුව 2016 නොවැම්බර් 25 වනදා දීමට නියමිත වී තිබුණි. එහිදී මෙම නඩු තීන්දුව අනුව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් 18 දෙනා එල්ලා මැරීමට නියම විය. මෙරට ඉතිහාසයේ අපරාධයකට විත්තිකරුවන් මෙසරම් විශාල පිරිසකට එකවරම මරණ දඬුවම නියම වූ ප්‍රථම අවස්ථාව මේ වේ. මහින්දලාගේ බලය පිරී ආණ්ඩුව වෙනස් නොවන්නට මේ තීන්දුව ජනතාවට දක්නට ලැබෙන්නේ නැත.